ඊට පස්සේ කාසි රජතුමාට දළදා වහන්සේ ලැබුණා. ඊට පස්සේ දළදා වහන්සේ උරුමුණේ සුනන්ද රජතුමාට. මේ පරම්පරාවෙන් බොහෝ රජවරු ධාතුන් වහන්සේ ලබාගෙන උපස්ථාන කළා. අවසානයේ මේ ධාතුන් වහන්සේට උරුමකම් කිව්වේ ගෘහසීව කියන රජතුමා. ඉතින් අවුරුදු 800ක පමණ කාලයක් දළදා වහන්සේ දඹදිව තලයේ වැඩ සිටියා. ඒ වෙනකොට ගෘහසී රජතුමා මිත්‍යා දෘෂ්ටිකයි. ඔහු මිත්‍යා දෘෂ්ටික රජ කෙනෙක්. ඔහු ඇදහිවි නිගණ්ඨයන්ගේ ධර්මය. ඔහුගේ ආගමුනේ ජෛන ආගම. ඉතින් බ්‍රහ්මදත්ත රජතුමා අලංකාර ලෙස ඉදි කරන ලද දළදා මාලිගාවේ දළදා වහන්සේ පුදන්ට නගර වාසීන් මංගල ස්තුති ගීත ගායනා කරමින් දළදා පූජාවට එනවා. මහා සාගරයක රැළි නගිනවා වගේ සාදුකාර දිදී දන්තපුරේ මහා ගෝසාවක් පතුරුවමින් දළදා වඳින්න එන මිනිස්සු දැකලා අහනවා ගෘහසී රජතුමා මේ විදිහට කියන්නේ නගරී සෑම තැනම විසිතුරු බව දැනුනේ ඇයිදෝ මෙලෙස නගරේ ගොස පැතිරෙන්නේ පුදුමයි සැවම මෙලෙසින් කොහෙටද යන්නේ කිමදෝ මෙලෙස මිනිසුන් හැම හැසිරෙන්නේ ඉතින් සඳුරු තලයේ ඉඳලා අමාත්‍ය මණ්ඩලයෙන් අහනවා උත්සවශ්‍රීන් සරසලා මහා සේනාවක් මේ විදිහට මේ කොහෙද යන්නේ සාදුකාර දිදී මේ මිනිස්සු කොහෙද මේ යන්නේ ශ්‍රද්ධාවන්ත ඇමති කියනවා මහරජ සරුවඥ විශාරද සම්මා සම්බුදුරජාණන් වහන්සේ තණ්හාව ගෙවාලමින් ඒ හැම දුක් අවසන් කළ මහා මුනිදුන්ගේ සිරිමත් සිරි සම්බුදු මුව මඩලේ පහළ වූ සිරි දළදා වහන්සේ තමයි අර රාජ මන්දිරේ වැඩ සිටින්නේ අල දළදා මැදුරේ වැඩ සිටින්නේ කේම මහරහතන් වහන්සේ තමයි මේ දළදා වහන්සේ අපේ රාජ පරපුරට උරුම කළ දුන්නේ රජතුමනි අන්නේ දළදා වහන්සේ වඳින්ටයි මේ මහා ජනක ගැඳෙන්නේ. ඒ ඇමතිතුමා බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ කියා ගෘහසීව කියන රජතුමාගේ සිත පැහැදෙව්වා. ගෘහසී රජතුමා බුදුරජාණන් වහන්සේ ගැන අසීමිත චිත්ත ප්‍රසාදයක් ඇති කරගත්තා. තිසරණ සරණේ පිහිටියා. ඊට පස්සේ අර සියලු මිත්‍යා දෘෂ්ටික දේවල් අතහැරියා. මෙච්චර කාලයක් තුන්ලොව සනසන බුදුරජාණන් වහන්සේගේ සම්බුදු සිරිය විඳගන්ට දුන්නේ මේ මිත්‍යා දෘෂ්ටික නිගණ්ඨයන්. ඊට පස්සේ නිගණ්ඨයන් ඒ රාජ්‍යයෙන් එළවලා දැම්මා. නිගණ්ඨයෝ මොකද කළේ? පාටලී පුත්‍ර නගරයට ගියා කේන්තියෙන්. ඒ නගරයට ගිහිල්ලා ඒ නගරේ රජකම් කරපු දීප චක්‍රවර්ති රජු ලෙස කිරුල දැරූ පඬි රජතුමාට කියනවා අනේ ස්වාමීනි බලන්ට දෙවි මිනිසුන් විසින් වන්දනා කළ යුතු ශිව බ්‍රහ්ම ඊශ්වර කියන අය ඉන්නවා.
මෙන්න මේ අයට බොහෝ දෙනා වැඳුම් පිදුම් කරනවා. ඔබත් අපිත් වඳින්නේ අර ශිව බ්‍රහ්ම ඊශ්වර කියන අයටයි. ඒත් බලන්න මහ රජාණෙනි, අලුතින් රජකමට පත්වෙච්ච අර ගෘහසී රජුරුවෝ ශිව බ්‍රහ්ම ඊශ්වර කියන ත්‍රිමූර්තියට මේ දෙවියන්ට නිඳා කරමින් අර මිනී ඇටයකට වඳිනවනේ. මේ විදිහට රජුරවන්ට කේලම් කිව්වා.